මේ විදිහේ ටිකක් ආందోලනාත්මක කාරණයක් බවට පත් වෙලා තියෙන පාස්කු ප්‍රහාරය ගැන සිදුවීම. අපි දන්නවා දැන් පාර්ලිමේන්තුවේ ගත්තත්, මාධ්‍යවල ගත්තත්, උසාවි කටයුතු වල ගත්තත්, ඊට පස්සේ කොටුව කෝච්චි දුම්රිය නැතුම් පොලිස් ඉස්සරහට ගියත් රටේ හැමතැනම මේ විදිහට ටිකක් වැඩිපුර කතා වෙන මාතෘකාවක්. ඒතකොට ඒකේ මාතෘකාව තමයි 2019 වසරේ අප්‍රේල් මාසයේ සිද්ධ වෙච්ච පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ. ආණ්ඩු දෙකකට පස්සේ ආණ්ඩු තුනක් ජනාධිපතිවරු 3 දෙනෙක් හිටියා. පාස්කු ප්‍රහාරය සිද්ධ වෙනකොට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා, ඊට පස්සේ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව රට බේර ගන්නපත් වුණා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා, ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති විදිහට හිටියා. එතකොට මේ ජනාධිපතිවරු 3 දෙනෙක් යටතේ පරීක්ෂණ කටයුතු සිද්ධ වෙන්නේ නැතුව තිබිලා දැන් මේ පරීක්ෂණ කටයුතු යම් ආකාරයකට ඉදිරියට යමින් තියෙන බව මේ රටේ පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව සියලු දෙනා පිළිගනිමින් ඉන්න මොහොතක්. ඒ නිසානේ මේ සමගි ජන බලවේගය අර ඊයේ කතා කරපු කෙනෙක් දෙන්නෙක් වගේ ඇරින්නේ මේ සමගි ජන බලවේගය පා මන්ත්‍රීවරු කියනවානේ මේ හොඳයි බුදුරජාණන් වහන්සේ වයින් එක මේ හැමෝම මේ පරීක්ෂණ ඉස්සරහට යන්න ඕන කියලා පිළිගන්න දෙයක්. එතකොට ඒක මේ හර්සාගය අතර සියලු දෙනා පිළිගන්න දෙයක්. දැන් අපේ පොහොට්ටුවේ මන්ත්‍රීතුමා මොකද්ද මේ කරේ පොඩකට කලින්? එතුමා නඩුව මෙතන ඇහුවා. දැන් මේ අනුව ඉතින් අර මොකද්ද අර අදී විනිසුරු මඩුළු කාටවත් ජොබ් එකක් නැහැ. දැන් සලේ ලංකාවේ හිටිය සලේ මැතිතුමා. සලේ ගෞරවනීය සලේ මැතිතුමා ලංකාවේ හිටපු හැටි, ගුවන් ගමන් ගියපු හැටි, කාපු බීපු හැටි, කැමරා වලින් ඒවා පෙනිච්ච හැටි, ඊට පස්සේ මොකද්ද මේ අනිත් දේවල් කරපුවා ගමන් ගියපු ඔක්කොම ටික. මෙතුමා දන්නවා. ඉතින් ඇත්තටම තියෙන්නේ උසාවියට නඩුව අහන්න මේ සාක්ෂි විමසන්නේ මේ යන්න ඕනේ නැහැ මෙතුමයි. දැන් මෙතුමත් මේ අහගන්න කාගෙන් හරි මේ මෙතුමගේ පක්ෂේ නායකවරුයි ඔය නාමල් රාජපක්ෂ කට්ටිය එක ගිහිල්ලා වෙච්ච විදිය කිව්වනම් හරි. දැන් ඔක්කොම මේගොල්ලෝ දන්නවනේ. ඒ කියන්නේ සලේ මැතිතුමා ගැන මුළු කතාවම කතා කරනවා. හැබැයි මේ මැතිතුමාට අමතරව පාස්කු ප්‍රහාරය කියලා දෙයක් වෙලා මේ රටේ මිනිස්සු 270ක් මැරුණානේ. ඒක බොරුවක් නෙමෙයි. අවුරුදු 5කට කලින් අපි හැමෝම දන්නවා. මම ඊයේ කිව්වා මේකේ තාම ආබාධයට ලක් වෙච්ච 100 ගණන් දරුවෝ ඉන්නවා, ළමයි ඉන්නවා, මිනිස්සු ඉන්නවා. තමන්ගේ අම්මා තාත්තා නැති වෙච්ච ළමයි නැති වෙච්ච අම්මා තාත්තා. මේක මේ සමාජයේ මෑත කාලේ වෙච්ච ලොකුම ඛේදවාචකයක්. එතකොට මේකෙදි එතනින් එහාට කියලා මේ සමාජය අතර අවිශ්වාසය, වෛරය මේ කොයිතරම් දුරට වැපරුවද? ඒ කියන්නේ සිංහල මිනිහා මුස්ලිම් මිනිහා දිහා බලපු විදිය, මුස්ලිම් කෙනා සිංහල මිනිහා දිහා බලපු විදිය, සැකය, අවිශ්වාසය ඔබතුමීට මතක නම් ඊට සති දෙකකට පස්සේ ඔය නිකවරටි ඉඳන් නාත්තන්ඩියට වෙනකන් මේ රටේ ජාතිවාදී කෝලහල ඇති වුණා. මුස්ලිම් මිනිස්සුගේ ගෙවල් වලට පහර දුන්නා. කඩවල් වලට පහර දුන්නා. සැකය ඇති කර වඳ කොත්තු ආවා. වඳ යට ඇඳුම් ආවා. වෛද්‍ය සාහික සිදුවීම මේ අවිශ්වාසය ඇති කරා මිනිසුන්ට මේ රටේ ජීවත් වෙන්න බැරි තැනට ඇති කරා. ළමයි එක්ක ඉන්න තැනින් පලායන තත්ත්වයටපත් කරා. ඒ ඔක්කොම කරේ මේ පාස්කු ප්‍රහාරයත් එක්ක. මේ පාස්කු ප්‍රහාරය මේක ජාතිවාදී වෙන ප්‍රහාරයක් බවට අර්ථකථනය කරපු එක. දැන් මොකක්ද කියන පරීක්ෂණයක්ද මේ කියන්නේ? දැන් ආයෙත් කියනවා කියම් පාරක වැටිලා මේකේ පරීක්ෂණ ඉස්සරහට යද්දි. පරීක්ෂණ ගැන දේවල් මම කතා කරන්නේ නැහැ. මම නම් දන්නේ නැහැ කොහොමද මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ CCTV කැමරා ගහලා තියෙන මොකද පැත්තෙන්ද කියලා මෙතුමාගේ. මට ඒක ගැන දැනුමක් නැහැ. නමුත් මට පුද්ගලයෙක් විදියට, මට පුරවැසියෙක් විදියට මගේ හෘද සාක්ෂියට මට තියෙන හැඟීමක් දැන් මේක යමක් වෙනවා කියලා ඒක මට විතරක් නෙමෙයි. ඊයේ පෙරේද දවස්වල ඔබ මාධ්‍ය දිහා බැලුවා නම් ඒ ප්‍රහාර වලට ලක් වෙච්ච මිනිස්සු, ඒ ප්‍රහාර වලකින් නැති වෙච්ච පවුල් වල ඒ දෙමව්පියන්ට ඒ හැඟීම තියෙනවා. පළවෙනි වතාවට මේක යමක් වෙනවා, පරීක්ෂණයක් වෙනවා කියන එක. මම දැක්ක හෘද සාක්ෂියක් තියෙන විපක්ෂ මන්ත්‍රීවරු මේකේ අවංකව කතා කරලා තියෙනවා. එහෙම තත්වයක් තුල තවමත් මේ තරම් ම්ලේච්ඡ මේක මේ දරුවෝ මැති වෙච්ච මේ රටේ ජාතිවාදී කොලහල හදපු මිනිස්සුන්ට තමන් ගෙදර ඉන්න බැරි තත්ත්වයට පත් කරපු